කොනිචිවා සුබ දවසක් ඔන්ලයින් ජපනිස් ක්ලාස්රූම් with හෂිනි සෙන්සේ YouTube channel එකත් එක්ක එකතු වෙලා ඉන්නවල සියලු දෙනාටම. JLPT N4 exam එකට අදාළ කාංජි lessons 7ක් මම මේ වෙනකොටත් අවසන් කරලා තියෙනවා. අද මම ඔයාලට අරගෙන ආවේ 8 වෙනි lesson එක. ඉතින් වීඩියෝ එකට යන්න කලින් හැමදාමත් වගේ මතක් කරන්න කැමතියි. ඔයාලා තාමත් අපේ channel එක subscribe කරලා නැත්නම් ඉක්මනින්ම subscribe කරන්න. bell icon එකත් එක්ක all press කරලා අපි වීඩියෝ එකක් දාපු ගමන්ම දැනගන්න. අපි දැන් මේ හඳුනගන්නේ අද වීඩියෝ එකේ පළවෙනි kanji අක්ෂරය. අපි දැන් හඳුනගන්නේ කිසෙත්සු kanji අක්ෂරය. මේ kanji අක්ෂරයට පියවර 8ක් තියෙනවා. අපි බලමු පියවරෙන් පියවර කොහොමද කිසෙත්සු kanji අක්ෂරය ලියන්නේ කියලා. පළවෙනි පියවර, දෙවෙනි පියවර, තුන්වෙනි පියවර, හතරවෙනි පියවර, පස්වෙනි පියවර, හයවෙනි පියවර, හත්වෙනි පියවර, අටවෙනි පියවර. කිසෙත්සු ඍතු කොන්යොමි අර්ථයක් නැහැ මේ kanji අක්ෂරයට. ඔන්යොමි අර්ථය කි. ශිකි ඍතු 4. අපි දැන් හඳුනගන්නේ අද දවසේ දෙවෙනි kanji අක්ෂරය. මේ kanji අක්ෂරය කුගිරි. මේ kanji අක්ෂරයට පියවර 13ක් තියෙනවා. හොඳින් බලන්න පියවරෙන් පියවර කොහොමද කුගිරි kanji අක්ෂරය ලියන්නේ කියලා. පළවෙනි පියවර, දෙවෙනි පියවර, තුන්වෙනි පියවර, හතරවෙනි පියවර, පස්වෙනි පියවර, හයවෙනි පියවර, හත්වෙනි පියවර, අටවෙනි පියවර, නවවෙනි පියවර, 10වෙනි පියවර, 11වෙනි පියවර, 12වෙනි පියවර, 13වෙනි පියවර. කුගිරි සංදිය නැත්නම් කොටස කියන තේරුමෙන් මේ kanji අක්ෂරයේ කුණ්‍යමි අර්ථය ෆුෂි, ඔන්නොමි අර්ථය සෙත්සු. කිසෙත්සු ඍතු, සෙත්සුබුන් සාම්ප්‍රදායික ශීත ඍතුවේ අවසානය. තුන්වෙනියට දැන් මේ හඳුන ගන්න සූදානම් වෙන්නේ හරු kanji අක්ෂරය. මේ kanji අක්ෂරයට පියවර 9ක් තියෙනවා. අපි බලමු පියවරෙන් පියවර හරු kanji අක්ෂරය ලියන්නේ කොහොමද කියලා. පළවෙනි පියවර, දෙවෙනි පියවර, තුන්වෙනි පියවර, හතරවෙනි පියවර, පස්වෙනි පියවර, හයවෙනි පියවර, හත්වෙනි පියවර, අටවෙනි පියවර, නවවෙනි පියවර. හරු වසන්තය, කොන්යොමි හරු, ඔන්යොමි shun. හරු වසන්තය, සේෂුන් තරුණ කාලය. අපේ වීඩියෝ එකේ 4 වෙනියට හඳුනා ගන්න සූදානම් වෙන්නේ නත්සු kanji අක්ෂරය. මේ kanji අක්ෂරයට පියවර 10ක් තියෙනවා. හොඳින් බලන් ඉන්න පියවරෙන් පියවර කොහොමද නත්සු kanji අක්ෂරය ලියන්නේ කියලා. පළවෙනි පියවර, දෙවෙනි පියවර, තුන්වෙනි පියවර, හතරවෙනි පියවර, පස්වෙනි පියවර, හයවෙනි පියවර, හත්වෙනි පියවර, අටවෙනි පියවර, නවවෙනි පියවර, 10වෙනි පියවර. නත්සු ග්‍රීෂ්මය, කුන්යොමි නත්සු, ඔන්යොමි කා.
නත්සු ග්‍රීෂ්මය. නත්සු යසුමි ග්‍රීෂ්ම නිවාඩුව. නත්සු මත්සුරි ග්‍රීෂ්ම උත්සවය. නත්සු ෆුකු ගිම්හානයට අඳින ඇඳුම්. අපි දැන් අපේ වීඩියෝ එකේ පස්වෙනියට හඳුනගන්නේ අක්කි කංචි අක්ෂරය. මේ කංචි අක්ෂරයට පියවර 9ක් තියෙනවා. අපි බලමු පියවරෙන් පියවර කොහොමද අක්කි කංචි අක්ෂරය ලියන්නේ කියලා. පළවෙනි පියවර, දෙවෙනි පියවර, තුන්වෙනි පියවර, හතරවෙනි පියවර, පස්වෙනි පියවර, හයවෙනි පියවර, හත්වෙනි පියවර, අටවෙනි පියවර, නවවෙනි පියවර. අකි සරත් සමය, කුන්යොමි අකි, ඔන්යොමි ෂූ. අකි සරත් සමය, අකිතා කෙන් අකිතා ප්‍රාන්තය, ෂූ බුන් නොහි. මේ දවසේ විශේෂත්වයක් තියෙනවා. සරත් කාලයේ දිවා කාලය සහ රාත්‍රී කාලය සමාන දිනයක් විදිහට තමයි ජපන් ජාතිකයන් මේ ෂූබුන් හි සලකන්නේ. සැප්තැම්බර් 22 සහ 23 දිනවලදී තමයි මේ දිනය යෙදෙන්නේ. මේ දවස රජයේ නිවාඩු දිනයක්. මුතුන් මිත්තන්ට ගෞරව කරන්නත් සරත් සමය ලස්සන විඳ ගන්නත් ජපන් ජාතිකයන් මේ දිනය යොදා ගන්නවා. අපි දැන් අද වීඩියෝ එකේ 6 වෙනියට හඳුනගන්නේ ෆුයු කංචි අක්ෂරය. මේ කංචි අක්ෂරයට පියවර 5ක් තියෙනවා. අපි බලමු කොහොමද පියවරෙන් පියවර ෆුයු කංචි අක්ෂරය ලියන්නේ කියලා. පළවෙනි පියවර, දෙවෙනි පියවර, තුන්වෙනි පියවර, හතරවෙනි පියවර, පස්වෙනි පියවර. ෆුයු ශීත ඍතුව, කුන්යොමි ෆුයු, ඔන්යොමි තෝ. ෆුයු ශීත ඍතුව, ෆුයු යසුමි ශීත නිවාඩුව, ෂුන්කා ෂූතෝ. මේ විදිහට තමයි වසන්ත, ග්‍රීෂ්ම, සරත් සහ ශීත ඍතු හතරම එකට එකතු කරලා කියන්නේ. අද වීඩියෝ එකේ 7 වෙනි කංචි අක්ෂරය හඳුනගන්නේ අත්සුයි කංචි අක්ෂරය. මේ කංචි අක්ෂරයට පියවර 12ක් තියෙනවා. හොඳින් බලන් ඉන්න කොහොමද පියවරෙන් පියවර අත්සුයි කංචි අක්ෂරය ලියන්නේ කියලා. පළවෙනි පියවර, දෙවෙනි පියවර, තුන්වෙනි පියවර, හතරවෙනි පියවර, පස්වෙනි පියවර, හයවෙනි පියවර, හත්වෙනි පියවර, අටවෙනි පියවර, නවවෙනි පියවර, 10වෙනි පියවර, 11වෙනි පියවර, 12වෙනි පියවර. අත්සුයි රස්නේ, කුන්යොමි අත්සුයි, ඔන්යොමි ෂෝ. අත්සුයි උණුසුම්, සන් ෂෝ ග්‍රීෂ්ම ඍතුව අවසානයේ පවතින උණුසුම. අපි දැන් අද වීඩියෝ එකේ 8 වෙනි කංචි අක්ෂරය අඳුනගන්නේ සමුයි කංචි අක්ෂරය. මේ කංචි අක්ෂරයට පියවර 12ක් තියෙනවා. හොඳින් බලන් ඉන්න පියවරෙන් පියවර කොහොමද සමුයි කංචි අක්ෂරය ලියන්නේ කියලා. පළවෙනි පියවර, දෙවෙනි පියවර, තුන්වෙනි පියවර, හතරවෙනි පියවර, පස්වෙනි පියවර, හයවෙනි පියවර,
7 වෙනි පියවර 8 වෙනි පියවර 9 වෙනි පියවර 10 වෙනි පියවර 11 වෙනි පියවර 12 වෙනි පියවර සමුයි සීතල කුන්යොමි සමුයි ඔන්යොමි කන් සමුයි සීතල කන්පෝ සීතල රැල්ල අද වීඩියෝ එකේ 9 වෙනි කන්ජැක්ෂන් අපි හඳුනගන්නේ අත තකයි kanji අක්ෂරය මේ kanji අක්ෂරයට පියවර 13ක් තියෙනවා හොඳින් බලන් ඉන්න පියවරෙන් පියවර කොහොමද අත තකයි kanji අක්ෂරය ලියන්නේ කියලා පළවෙනි පියවර දෙවෙනි පියවර තුන්වෙනි පියවර හතරවෙනි පියවර පස්වෙනි පියවර හයවෙනි පියවර හත්වෙනි පියවර අටවෙනි පියවර නවවෙනි පියවර දහවෙනි පියවර 11 වෙනි පියවර 12 වෙනි පියවර 13 වෙනි පියවර අත තකයි උණුසුම් කාලගුණය උණුසුම් කියද්දි තමයි අපි මේ අත තකයි කියන වචනය භාවිතා කරන්නේ කුන්යොමි අත තකයි ඔන්යොමි දන් අත තකයි උණුසුම් දන්තෝ උණුසුම් ශීත ඍතුව දන්බෝ කාමරයේ උණුසුම් කිරීම ඔන් දන්ක උණුසුම් වීම එහෙමත් නැත්නම් ගෝලීය උණුසුම අද වීඩියෝ එකේ 10 වෙනි kanji අක්ෂරය වගේ විදිහට අපි හඳුනගන්නේ සුසුෂි kanji අක්ෂරය මේ kanji අක්ෂරයේ පියවර 11ක් තියෙනවා හොඳින් බලන් ඉන්න පියවරෙන් පියවර කොහොමද සුසුෂි kanji අක්ෂරය ලියන්නේ කියලා පළවෙනි පියවර දෙවෙනි පියවර තුන්වෙනි පියවර හතරවෙනි පියවර පස්වෙනි පියවර හයවෙනි පියවර හත්වෙනි පියවර අටවෙනි පියවර නවවෙනි පියවර 10 වෙනි පියවර 11 වෙනි පියවර සුසුෂි සීතල කුන්යොමි සුසුෂි ඔන්යොමි රියෝ සුසුෂි සීතල රියෝ ෆූ සිසිල් සුළඟ ඔයාලට මම මේ වීඩියෝ එකෙන් පැහැදිලි කරපු kanji අක්ෂර 10ත් හොඳින් පැහැදිලි වෙන්න ඇති කියලා හිතනවා. ඔයාලට මේ වීඩියෝ එක වැදගත් වුණා නම් තවත් ජපන් භාෂාව ඉගෙන ගන්න ඔයාලගේ යාළුවොත් එක්ක ෂෙයා කරගන්න අමතක කරන්න එපා. අපි තවත් අලුත් වීඩියෝ එකකින් ආයෙත් මුණ ගැහෙමු. ජාමතා අයිමාෂෝ. සයනාරා.